Hi guys, කොහොමද? මම හිතන හැමෝම හොඳින් ඉන්නේ නැති කියලා. ඔන්න ඉතින් පොරොන්දු වුණ විදිහටම මේ මාසෙත් මගේ voice over log එක ඔයාලට අරගෙන ආවා. ඉතින් මම හිතනවා මේ log එකත් ඔයගොල්ලන් හරිම ආදරෙන් පිළිගනී කියලා. එහෙනම් ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මට කියන්න ඕනේ. ඉතින් සති දෙකක් තිස්සේ කරපු vlogs තමයි මම මේ log එකට අරන් එන්නේ. මොකද මම සනීප නැතුව හිටියා. එතකොට ඒ සනීප නැති වෙච්ච කාලේ ඉතින් ගොඩාක් දේවල් මට වැඩ මිස් වුණා. කොහොම හරි ඉතින් ඉස්සෙල්ලා මම පටන් ගත්තේ සනීප උනේ ගමන් පටන් ගත්තේ. ඔන්න ඔය විදිහට මගේ වත්තේ තියෙන ලස්සන මල් ටිකක් මම හරි ආසයි චූටි මල් වලට. මේ මල් වලින් මගේ living area එක මේ peaceful විදිහට හදා ගන්න මම හරි ආසයි ඒ මල් වලට. ඉතින් මම මේ මල් වලින් ඉස්සෙල්ලාම දවසේ පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් මම ලෙඩ වුණේ හින්දා මට බලා ගන්න බැරි වුණා මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික. ඉතින් මම ඒ වලට මේ ඉක්මනට මේ වල ඩස්ට් එක පිහදලා කරලා ඊට පස්සේ ඒ වලට වතුර දාලා මේ ඒවට පොඩ්ඩක් ට්‍රීට් කරා. මොකද මට හරි දුකයි ඒ ගස් වේලිලා. මොකද මේ ලෙඩ වුණාට පස්සේ ඉතින් ඒවත් මගේ හැරුණා මට බලන්න. ඉතින් මොනවද ඔයගොල්ලෝ වැලන්ටයින්ස් වලට කරේ? වැලන්ටයින් සෙලිබ්‍රේට් කරාද නැද්ද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ self lover කෙනෙක් නම් self love විතරට හිටියද? එහෙම නැත්නම් මොනවාද අපි තව කියන්නේ? day outing ගියාද? gathering තිබ්බද? යාළුවොත් එක්ක එළියට ගියාද? ඉතින් ගොඩක් අය ඉතින් වැලන්ටයින්ස් වලට ගොඩාක් දේවල් කරනවා. හැබැයි ඉතින් මට ඉතින් මොනවා කරන්නද? ලෙඩ වෙලා ඉතින් ඇඳට වෙලා ඉන්න උනා. ඉතින් එදා ඉතින් වැලන්ටයින් එකට කලින් දවසේ මේ කියන මම හිතන්නේ පෙබරවාරි 13. ඇත්තට මට කිසි දෙයක් ගන්නවත් එළියට යන්න බෑ. මොකද මේ ඒ තරමට මම ගොඩාක් වීක් වෙලා හිටියේ. ඊට පස්සේ ඉතින් මම කරේ වැඩේ මාත් ඉතින් වැලන්ටයින් කාඩ් එකක් හදන්න ඕනනේ. මම ඉතින් උදේම කරේ වැඩේ තමයි ඉතින් ලැප් එක ඔන් කරගෙන ඩිසයින්ස් ටිකක් හෙව්වා. මම ඉතින් ගොඩාක් ප්ලෑන්ස් තියන් හිටියා මේ පාර වැලන්ටයින්ස් වලට කේක් එකක් හදන්න චූටි. කියන්නේ අපි කියන්නේ බෙන්ටෝ කේක් එකක් කියන්නේ. චූටි බෙන්ටෝ කේක් එකක් හදන්න. ඊට පස්සේ කාඩ් එකක් හදන්න, ප්‍රසන්ට් ගන්න. හැබැයි ඉතින් මට ලෙඩ ආස නම් ඉතින් කේක් හදන්න වෙලාවක් හම්බුනේ නෑ. අනිත් එක ගොඩාක් මේ වෛරස් එකට ලෙඩ වෙච්ච ගොඩාක් අයට තියෙන ප්‍රශ්න තමයි ටික කාලයක් යනකම් ඇත්තටම ඇඟට ලොකු ශක්තියක් නැහැ. එදින්දා වැඩ වගේවත් කරගන්න. කියන්නේ දුන්නා තමන් වැඩවත් කරගන්න අමාරුයි. ඉතින් කොහොම හරි ඉතින් ඔය පෙබරවාරි 13 මම පොඩ්ඩක් printers එකේ චුට්ටක් බලනවා මොනවද තියෙන ඩිසයින්ස් කියලා. ඉතින් එහෙම යනකොට මට එක ඩිසයින් එකක් හම්බුණා. මම හරි ආසයි කාඩ් එකට මේ හදලා බලන්න. මම ඒ කාඩ් එක හැදුවා. ඒ කියන්නේ මට ඒ විදිහටම පුළුවන්ද කියනම දන්නේ නැහැ. මම try කරා ඒ කාඩ් එක මම හැදුවා. තියෙන පින්තූරේ විදිහටම මං ගාව තියෙන දේවල් මොකද මට බඩු ගන්නවත් යන්න කඩේකට යන්නවත් විදිහක් තිබ්බේ නැහැ. හැබැයි මං ගාව තියෙන විදිහට තියෙන බඩු වලින් ওই විදිහටම ලස්සන කාඩ් එකක් වැලන්ටයින් එකට මං හැදුවා. ඊට පස්සේ මම ওই දෙවෙනිට සර්ච් කරන කේක් එකක් ඇතර හොඳ වුණොත් මං කරනවා 14 උදේ හරි කරනවා කියලා හිතුවා. ඒ වුණාට මේ මම කේක් ඩිසයින්ස් බැලුවා ගොඩාක් ලස්සන සිම්පල් ඒවා වුණාට ඉතින් මේ මට ඒවත් කරගන්න බැරි වුණා ළමයි. ඉතින් මම හිතනවා ඕගොල්ලන් වැලන්ටයින් ඉතින් මටත් වඩා ලස්සනට සතුටින් ගත කරන්න ඇති කියලා. ඒ වුණාට ඉතින් මටත් ඉතින් සතුටුයි. මොකද පොඩි හරි දෙයක් ඉතින් එදාට මම කරා. අනිත් එක මම මාව අමතක කරේ නෑ වැලන්ටයින් එක. ඊට පස්සේ තව මම හෙව්වා ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් ඉතින් කේක් වල. ඒ වුණාට ඉතින් හම්බුණාට මට ඉතින් එකක්වත් කරන්න බැරි වුණා. ඉතින් මොනවා කරන්නද කියලා මේ දැන් හිතෙනවා ඉතින් දකිද්දි. කොහොම හරි ඉතින් වැලන්ටයින් එක දවසේ මම හැදුවා ඉතින් ලස්සන කාඩ් එකක් හදලා චූටි ගිෆ්ට් එකක් කොහොම හරි එදාම උදේ කොහොම හරි ඉක්මනට ගිහිල්ලා මේ ගිෆ්ට් එකකුත් අරගෙන කොහොම හරි මේ අයියලා ගෙදර ගිහිල්ලා එයා ගෙදර එන්න කලින් ඉතින් එයාගේ රූම් එකේ ටික තියලා මම ඊට පස්සේ මගේ වැඩවලට ගියා. එතනින් පස්සේ නම් තියෙන ඉතින් ගිය සතියේ ඉරිදා මායි මගේ ඉස්කෝලේ යාළුවෝ මාත් එක්ක ඉගෙන ගත්ත ඉස්කෝලේ යාළුවෝ අපි මීට් අප් එකක් තිබ්බා. මේ ඇත්තටම හරිම සතුටුයි. මොකද යාළුවෝ මගේ යාළුවන්ට හම්බුනේ ආපහු අවුරුදු
10කට පස්සේ වගේ ඉතින් මේ මගේ ඕලෙවල්ස් යාළුවෝ මේ ඉන්නේ. ඉතින් හරිම සතුටුයි. මොකද ගොඩාක් අය හොඳ හොඳ තැන්වල ඉන්නවා දැන්. ගොඩක් අය මැරි කරලා අනේ යාළගේ චූටි ළමයිත් ඉන්නවා. ඉතින් හරිම සතුටින් කොහොමද අපි දවස ගත කරා ගිය ඉරිදා. හිතුවත් නැති විදිහට තමයි එකපාරටම යාළුවෝ කොහොම හරි නම්බර්ස් හොයාගෙන කතා කරලා මේ තමයි මේ සෙට් එකේ 6 දෙනෙක් ඉන්නවා. අපේ සෙට් එකේ 6 දෙනෙක්. ඉතින් එදාට එන්න පුළුවන් වුණේ 5 දෙනාටයි. එක්කෙනෙක්ට ඉතින් මං වගේම වෛරස් උන හැදුනා එදා. ඉතින් පව් කියලාත් හිතුණා. මේ කොහොම හරි ඉතින් ආපහු ඉතින් අපි යාළුවෝ 6 දෙනෙක් එකතු වෙලා මේ විදිහට මීට් අප් වෙනවා කියලා එදා හිතුවා. ඉතින් ඔය කරන්න ඉතින් ඔය මේ අර යාළුවෝ කාලෙකින් හම්බෙච්ච හින්දා චුටි දේවල් ඉතින් ෂෙයා කරගත්තා එදා අපි ඇවිත්. මේ යාළුවෝ මතක තියාගන්න ඕනේ හින්දා. ඉතින් හරි ලස්සනයි ඉස්කෝලේ කාලේ දේවල් කතා කරා අපි එදා කරපු දේවල් අපිට ඇත්තටම බැනුම් හම්බු තැන් යාළුවෝ හින්දා බැනුම් හම්බු තැන් යාළුවෝ හින්දා රණ්ඩු කරගත්ත තැන් ඉතින් ගොඩාක් දේවල් එදා අපි මේ කොච්චර වයසට ගියත් අපිට ඉතින් අපේ ඉස්කෝලේ කාලේ අපිට මතක් කරන්න බෑ. ඉතින් එදා ඉතින් ඇත්තටම මම ගෙදර එනකොට hina වෙලා මගේ කට හොඳටම රෙදෙනවා. එතන ඉතින් එක එක්කෙනාට විහිළු කර රණ්ඩු කර ඉතින් ඔතනත් ඉතින් අපි කට්ටිය වෙනම ෆන් එකක් ඔතන. ඉතින් මේ ඒව ඉතින් දාන්න බෑ මොනවද කතා කරන්න කියලා. ඒ තරමට hina වෙනවා. අනේ මන්ද ඉතින් මං හිතනවා කට්ටිය මගේ වීඩියෝ එක අද එන්ජොයි කරා කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න. ඊළඟ vlog එකකින් හම්බ වෙමු.